මොකද ඔයාගේ ජීවිතේ ක්‍රෂ් එකක්. එහෙමත් නැත්නම් తాවකාලික ආදරයක්. මෙන්න මේව කරොත් අනිවාර්යෙන් ඔයාගේ ක්‍රෂ් එකත් ඔයාට කැමති වෙයි. ඒක නිසා මේව try කරලා බලන්න. ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන්න එයාගේ ඉස්සරහා. තමන් විදියට එයාගේ ඉස්සරහා ජීවත් වෙන්න. බොරු රඟපෑම් කරන්න එපා. නැති දේවල් කියන විදියට මවාපාන්න එපා. ඒ දේවල් තියෙන විදියට මවාපෑවොත් එයාටත් එපා වෙයි. මොකද කවුරුත් කැමති නැහැ ඇත්තෙන් ජීවත් වෙන්නේ නැති අයට. කැපී පේන දඟලන්න එපා. මොකද තියෙන ලකුණු ටිකත් එයාගේ ඉස්සරහා නැති වෙලා යයි. අංක 2 කාර්යබහුල වෙන්න. එයා වෙනුවෙන් බලන්න ඉන්න බව, එයා වෙනුවෙන් ඉන්න බව ඔයා අඟවන්න එපා එයාට. ඔයාටත් වෙන වැඩ තියෙනවා. ඔයත් බිසි කියලා එයාගේ ඉස්සරහා පෙන්නන්න. අංක 3 තමාගේ වටිනකම තියාගන්න. මැසේජ් එකක් යවලා ටික වේලාවක් බලන් ඉඳලා එයාගෙන් මැසේජ් වල රිප්ලයි නැති වුණොත් අනේ ඇයි ඔයාගෙන් රිප්ලයි නැත්තේ? බිසිද? එහෙම අහන්න එපා. එතකොට එයාගේ ඔළුව ඉදි වෙනවා. මෙයා මං වෙනුවෙන් බලන් ඉන්නවනේ කියලා ඔයා එයාට මැසේජ් කරාම එයා පැයක් දෙකක් පරක්කු කරලා නේද රිප්ලයි කරන්නේ. ඒ වගේම ඔයත් එයාගේ මැසේජ් වලට පරක්කු කරලා රිප්ලයි කරන්න. ආපු ගමන් මැසේජ් එකක් රිප්ලයි කරන්න යන්න එපා. එයාට පොඩ්ඩක් දැනෙන්න දෙන්න. ක්‍රෂ් එක ජීවිතේ ප්‍රධාන තැන කරගන්න නැතුව එයාව ජීවිතේ අනෙක් වැඩ වගේම එක සාධකයක් විතරක් කරගන්න. අංක 4 ගොඩක් විවෘත නොවී ඉන්න. එයාට විවෘත වෙන එක නරක දෙයක් නෙමෙයි. ඒත් එක පාරට එයාට අතීත දේවල් කියන්න යන්න එපා. එක පාර ඒව කිව්වොත් එයාට ඔයාව එපා වෙයි. එයා අහද්දි ටිකෙන් ටික එයාට ඒව පැහැදිලි කරලා දෙන්න. අංක 5 පෙනුම ගැන හිතන්න. ලස්සනට ඉන්න කෙනෙක්ට ඕනම කෙනෙක් කැමති. ලස්සන හුරුබූටි පෙනුමක් හදාගන්න. කඩවසම් වෙන්න. තියෙන පෙනුම තව තවත් රැක ගන්න. තව තවත් ඔප්නංවා ගන්න බලන්න. කවුරුනත් කැමති ආකර්ශනීය පුද්ගලයෙක්ට. කවුරු මොන දේ කිව්වත් රූපේ බලලා නෙමෙයි ආදරය කරන්න කියලා ඔය රූපෙත් එක් සාධකයක් තමයි කෙනෙක්ට හිත යන්න. ඒක ඔයා තීරුම් ගන්න. අංක 6 මවාගත්ත ලෝකෙක ඉන්න එපා. තමන්ම වෙන්න. මොකද චරිතයක් එයා ඉස්සරහා මවාපෑමොත් ඒක ඔයාටත් අපහසු එයාටත් අපහසු. මොකද කාලයක් යද්දි ඔයා ඒ මවාගත චරිතයෙන් ඈත් වෙලා ඉඳියොත් එයාගේ තමුස ඉස්සරහම නැහැනේ. ඇයි දැන් මෙහෙම වෙන්නේ? ඇයි හරම නැත්තේ? ඇයි මෙහෙම නැත්තේ කියලා අරකයි මේකයි දේවල් ප්‍රශ්න ගොඩක් ඔයාගේ ඔළුවට දැන්. ඉතින් මෙහෙම ඉඳලත් එයා ඔයාට තාමත් කැමති නැත්නම් ඒ ඔයාට සුදුසු කෙනෙක් නෙමෙයි. ඔයාට හරියන කෙනා නෙමෙයි. එක්කෝ එයාට වෙන කෙනෙක් ඉන්නවා. එයා ගැන හිත කාලය නාස්ති නොකර දියුණු වෙන්න බලන්න තව. එතකොට හොඳ කෙනෙක් ජීවිතේට ඉක්මනටම ලැබේ. එයාට ඔයාව වටින්න නැතුව ඇති. මොකද ඊට වඩා හොඳ කෙනෙක් සමහර විට එයාට ඉන්න නිසා වෙන්නේ. ඉතින් ඔයා කාගේ හරි ජීවිතයක වටිනම කෙනෙක් වෙයි. ඉවසලා බැරිම තැන ඒත් ඉවසන්න. මොකද හොඳ දේවල් ලැබෙන්නේ අපිට දුෂ්කර මාර්ගවල ගිහින් කටු ඉති ඇනිලා හෙම්බත් වුණ දවසට. එදාට සතුටින් එයාත් එක්ක ජීවත් වෙන්න. එහෙනම් මම subscribe කරලා තියාගන්න ආදරෙයි ඔයාලා හැමෝටම.